අද වීඩියෝවෙන් අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ Zoom app එක පිළිබඳව ගොඩක් දෙනෙක් ඉල්ලලා තියෙනවා. විශේෂයෙන් මේ දවස්වල ඉතාමත්ම තදින් අවශ්‍ය වෙන app එකක්. ගොඩක් දෙනෙකුට මේ COVID-19 රෝගී තත්ත්ව නිසා ඉතින් අපි Zoom කියන app එක ගන්න අපි කරන්නේ Zoom කියලා මෙතන type කරන්න. හරි මම type කරලා තියෙනවා. Zoom කියලා type කරලා enter කරන්න. හරි. එතකොට මෙන්න මේ වගේ page එකක් load වෙනවා. ඔබට තියෙන්නේ sign in කියන තැන click කරන්න. හරි මම දැනටම sign in වෙලා ඉන්න නිසා මම click කරන්නේ නැහැ. sign in කියන තැන click කරන්න. එතකොට ඉතාමත් සරලයි. ඔබට තියෙනවා register වෙන්න email එකයි password එකයි දාන්න. ඒ වගේම ඔබගේ නම දාන්න. කැමති නම් ඔබේ නම දාන්න. එහෙම නැත්නම් විනත් තමක් දාන්න ප්‍රශ්නයක් නැහැ. sign වෙන්න. sign වෙලා අපි බලමු කොහොමද meeting එකක් schedule කරන්න කියලා. එහෙම නැත්නම් meeting එකක් තියාගන්න කියලා. හරි. මම එහෙමනම් යනවා මීටින් එකක් කොහොමද තියන්නේ කියලා බලන්න. හරිද? අපිට සයින් වුණාට පස්සේ මෙන්න මේ වගේ තැනකට අපිට රෙජිස්ටර් වෙලා එන්ටර් වෙන්න පුළුවන්. හරිද? අපි පාස්වර්ඩ් එකයි ඊමේල් එකයි ගහුවම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපිව එක යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා schedule a meet. ඒ කියන්නේ මීටින් එකක් තියෙනවා නම් මෙතන ක්ලික් කරන්න ඕනේ. දැන් මම ක්ලික් කරලා තියෙන මේ page එක. ඒ වගේම join a meeting කියලා කියනවනම් මෙතන ක්ලික් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ තැනක් එනවා. හරි එතකොට meeting ID එකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම link එකක් හම්බ වෙනවා. ඒක මෙතන type කරලා ඔබට පුළුවන් join කියන එක මත ක්ලික් කරාම තාමත් පහසුවෙන් meeting එකට සම්බන්ධ වෙන්න. හරිද? ඒ වගේම host a meeting කියන තැන මෙතන ක්ලික් කරොත් අපිට ලැබෙන්නේ බලමු මේ වගේ අවස්ථාවක් වෙනවා. ඒතකොට video with video on with video off කියන එක දාන්න පුළුවන්. හරිද? with video on කියන දැම්මොත් එහෙම අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. හරිද? එතකොට අපිට වීඩියෝ එකට යන්න තමයි මේ අපිට මේ launch meeting එක ඒ වගේම open URL zoom launch එක කියලා දෙන්නේ. ඒතකොට මෙතන ක්ලික් කරලා මෙතන ක්ලික් කරාම අපිට පුළුවන් ඒ වීඩියෝ එකට යන්න. හරිද? හොඳයි. අපි බලමු කොහොමද එහෙමනම් meeting එකක් තියාගන්න කියලා. හරි. මම නැවත ක්ලික් කරනවා schedule a meeting කියන එක. හරි. මෙතන තියෙනවා schedule a meeting. මෙතන තියෙනවා topic. හරිද? මම දාන්නම් නිකන් topic එකක්. අපිට ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔබට පෙන්වන්න නිසා මම දාන්නම් tree කියලා ගස. මාට කියලා දාන්න. මාට meeting එකේ නම topic එකේ නම topic එක තමයි මට ඊපස්සේ description optional අවශ්‍යම නැහැ. උඩ යනනම් දාන්න පුළුවන්. මම දාන්නම් to do something කියලා. to do something. to do something. හරිද? ඊට පස්සේ යනවා when කියලා. ඒ කියන්නේ කවද්ද මේ meeting එක තියෙන්නේ කියලා. අපිට මෙතනින් දින වෙනස් කරගන්න පුළුවන්. මෙතන තියෙන පෙබරවාරි 22 අපි දානවා පෙබරවාරි 23 කියලා. හරිද? මෙතන තියෙන වෙලාව. හරිද? අපිට වෙලාව මෙහෙම වෙනස් කරගන්න පුළුවන්. හරිද? අපි දානවා උදේ 8ට කියලා. හරිද? මෙතන තියෙනවා AM අපිට නම් PM දාගන්නත් පුළුවන්. කමක් නැහැ. අපි AM තියෙන අරිනවා. හරි. ඊට පස්සේ duration ඒ කියන්නේ කොච්චර කාලයක් මේ මීටින් එක තියෙනවද කියලා අහනවා අපි. එතකොට අපි මෙතන බලන්න ඕනේ අපි අරන් තියෙන්නේ අර නොමිලේ දෙන plan එක. හරිද? sign in for fee කියන එක තමයි අරන් තියෙන්නේ. එතකොට අපිට මෙතෙන්දි දෙන්නේ උපරිම විනාඩි 40යි. අපි බලලා මෙතන ක්ලික් කරලා අපි මෙතනින් විනාඩි 30ක් දානවා මෙතන. හරිද? අපිට උපරිම පුළුවන් විනාඩි 40යි. හරිද? ඒක හොඳට තේරුම් ගන්න. අපිට මුදල් ගෙවුවොත් මේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අහනවා ඊටමත් වැදගත් එකක් time zone. දැන් අපිට අදාළ වෙන්නේ මෙන්න මේ time zone එක. ඒක නිසා අපි මේක දාගන්නවා මුම්බායි කල්කටා නිව් දිල්ලි කියන time zone එකේ අන්තර්ජාතික වෙලාවක්. ඒක නිසා අපි ඒක දාගන්නවා. හරිද? ඔබ තේරුම් ගන්න ඔබට මුදල් ගෙවලා ගන්නවා නම් මෙන්න මෙතන upgrade now කියන එක මත ක්ලික් කරාම ඔබට ඉතා පහසුවෙන් මුදල් ගෙවලා මේක වැඩි දියුණු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් pro plan එකකට යන්න පුළුවන්. හරි. ජාත්‍යන්තර වෙලාව මෙතන දාලා තියෙන්නේ. හරි ඒ අනුව අපි දාලා තියෙන මෙතන. ඊට පස්සේ මෙතන recurring meeting කියන තැන නම් ක්ලික් කරන්න. මම මේ ක්ලික් කරන්න එහෙම තියෙනවා. හරිද? අපි ක්ලික් කරලා පෙන්නන්න ඕන යන recurrence repeat convey හරි end date හරි ඒක අපි ක්ලික් කරන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ.
ඊට පස්සේ meeting ID එක මේක generate automatically කියන්නේ අපේ meeting එකේ ID එක automatically generate වෙනවා. හරි මෙන්න මේක තමයි meeting එක සඳහා සම්බන්ධ වෙන යම් කිසි කෙනෙකුට අපි email මාර්ගයෙන් යවන්නේ. හරිද? ඊට පස්සේ security passcode එක මේක මොනවත් කරන්න ඕනේ ඔහොම තියන්න. හරිද? video host on off host එක තියෙනවා on off තියෙනවා participant on off තියෙනවා මම මේ ආකාරයෙන්ම තියෙනවා. ඊට පස්සේ දාලා තියෙනවා meeting options allow participant to join anytime. මේක ටික් කරොත් එහෙම participant ලට ඕනම වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ mute participants upon entry. හරිද? මෙතෙන්දී participants ලා එනකොට අර ශබ්දයක් දාගෙන ඉන්න එක නවත්තන්න පුළුවන්. හරිද? මෙතන automatically record meeting on the local computer. ඒ කියන්නේ ඔබගේ කම්පියුටරෙන් ස්වයංක්‍රීයව මේක රෙකෝඩ් වෙන්න හදන්න පුළුවන්. ඒ වගේම යම් මෙතන ක්ලික් එකක් දැම්මොත් එහෙම යම් කිසි රටකින් හරි යම් කිසි ප්‍රදේශයකින් හරි කාට හරි මෙතන ක්ලික් කරලා පෙන්නන්න ඕන නම් ඇතුළු වෙන එක බලක්වන්න පුළුවන්. හරිද? ඒක අපි දාන්නේ නැහැ. ඒක අපිට අවශ්‍ය නැහැ. අපිට සාමාන්‍ය දේවල් ටික අපි දාගත්තා. අපිට টොපික් එකක් තියෙනවා, ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා, වෙලාවක් තියෙනවා, කාල පරාසයක් තියෙනවා, ටයිම් සෝන් එකක් තියෙනවා. මම හිතන්නේ මේ ටික හොඳටම ඇති. මීට් එකක් තියන්න. ඊට පස්සේ අපි මෙතන save කියලා ක්ලික් කරනවා. හරිද? save කියලා ක්ලික් කරනවා. එතකොට ඔබ සුළු වෙලාවක් ඉන්න. එතකොට ඔබට එනවා මෙන්න මේ වගේ දෙයක්. හරිද? ඒ තමයි වැදගත්ම දේ. දැන් අපිට අලුත් page එකක් ආවේ. page එක පොඩ්ඩක් වෙනස් වුණා. හරිද? හොඳට තේරුම් ගන්න. meeting ID එක එනවා. මෙන්න මේ meeting ID එක ඔබ copy කර ගන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි ඔබට invite link මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. මෙන්න මේක copy invitation මේක ක්ලික් කරලා ගත්තාම හරි මේ copy වෙනවා. මෙන්න මේක තමයි ඔබ ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඊමේල් එකක් මාර්ගයෙන් ඔබ දැනුම් දෙන්න ඕනේ. එතකොට ඊටමත් පහසුවෙන් ඒගොල්ලන්ට join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් join වෙන්න ලැබෙන්නේ නැහැ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. අනිවාර්යයෙන්ම ඔබ මෙන්න මේක copy කරලා ඊමේල් එකක් මාර්ගයෙන් දැනුම් දෙන්න ඕනේ. හරිද? ඉතින් ඔන්න ඔහම තමයි මීටින් එකක් තියාගන්න අපි සැලසුම් කරගන්නේ. ඉතින් මේක තව වැඩි දියුණු කිරීම කරගන්න පුළුවන්. මම සරලව ඊටමත්ම පහසුවෙන් මීටින් එකක් තියන්න අවශ්‍ය වෙන ක්‍රමය තමයි මම පැහැදිලි කරලා දුන්නේ. තාම නෑ තව උපක්‍රම දාලා අපිට යම් පිරිසක් ඇතුළු වෙන එක වළක්වන්න පුළුවන්, ඇතුළු වෙන එක වෙන්න ඉඩ දෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් අපි ඒවා ඉස්සරහට වීඩියෝ වලින් පැහැදිලි කරනවා. කමෙන්ට් මොනවා හරි තියෙනවා නම් මේ ගැන දාන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. අපි වීඩියෝ මාලාවක් ගෙනෙනවා. ඒ වගේම අපේ අනික් වීඩියෝත් බලන්න. ඊටාත්ම විශිෂ්ට වීඩියෝ මාලාවක් අපි ඉදිරිපත් කරමින් පවතිනවා. එහෙමනම් මේ ගැන මොනවා හෝ ගැටලුවක් තිබෙනවා නම් කමෙන්ට් ලයින් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Thank you for watching.